මම දිලිනි. වයස අවුරුදු 32යි. කටුනායක ගාමන්ට් එකේ ෆිනිෂිං සෙක්ෂන් ප්‍රධාන සුපර්වයිසර්වරිය. මේ ගාමන්ට් එකට අලුත් කොල්ලෙක් ආවා විතරයි. අප්පෝ අම්මට සිරි වෙන වැඩක් තමයි උනේ. එයාගේ නම කසුන්. පැකිං අංශේ අලුතෙන් වැඩට ආපු තරුණ ළමයෙක්. වයස අවුරුදු 24ක් විතර ඇති. මට වඩා අවුරුදු 8ක් බාලයි. හැබැයි එයාගේ දිහා බලුවම පේන්නේ අමුතුම පිරිමි පෞරුෂයක්. උස, මහත, හොඳට වැඩුණු ඇඟපතක් එයාට තිබුණා. දවස පුරාම බර කාටුන් පෙට්ටි උස්සන ලොරිවලද බඩු පටවන එයාගේ ඇඟෙන් වැగిරෙන දාඩිය පවා මට පෙනුනේ අමුතුම ලස්සනකට. මම සුපර්වයිසර් නිසා මට නිතරම පැකිං සෙක්ෂන් එකට යන්න වෙනවා. මම යනකොට අනිත් කොල්ලෝ විහිළු කර කර හිටියට කසුන් විතරක් Tamanගේ පාඩුවේ වේද. එයා හරීම අහිංසකයි කියලා මට හිතුණා. හැබැයි අහිංසකකම ඇතුලේ ලොකු ගැඹුරක් තිබුණා. දවසක් මම ෆයිල් එකත් අරන් ඒ පැත්තට යනකොට කසුන් ලොකු පෙට්ටියක් කරේ තියාගෙන එනවා. මාව දැකලා එයා පාරේ 9 වෙන්න හැදුවා. "Good morning miss." එයා hina වෙලා කිව්වා. එයාගේ හිනාව ඒක හරියට කාන්තාරයට වැස්සක් වැටුණා වගේ. මගේ හිතේ තිබුණු පීඩනීය ඔක්කොම ඒ හිනාවෙන් හේදිලා ගියා. "Good morning කසුන්. පරිස්සමෙන් ඕවා බරයි නේද?" මම ඇහුවේ මටත් නොදැනීමයි. වෙනදට කමුරුවෙක් ගැන වද නොවල මම එදා එහෙම ඇහුවම එයා පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා. "පුරුදුයි මිස්. මිස්ලාට තියෙන බර එක්ක බලද්දි මේ පෙට්ටිවල බර මොකක්ද?" එයා කිව්වේ මගේ ඔළුවේ තියෙන වගකීම් ගැන කියලා මට තේරුණා. මගේ හිත කියවපු පළවෙනි පිරිමියා එයා. මම එදා මුළු දවසේම හිටියේ හීන ලෝකික. මම ෆැක්ටරියේ වීදුරු කවළුවෙන් නිතරම එයා වැඩ කරන දිහ බලාගෙන හිටියා. එයාගේ නලල දිගේ දාඩියේ බින්දු වැටෙන හැටි, එයාගේ අත්වල නහර ඉලිප්පිලා පේන හැටි මම හොරෙන් බලන් හිටියා. මට දැනුණා මගේ හිතේ අවුරුදු ගාණක් යටපත් වෙලා තිබුණු හැඟීම් ආයෙත් පණ ලබනවා කියලා. මට ඕන උනේ එයාගේ ළඟින් ඉන්න, එයාගේ සුවඳ විඳින්න. සති දෙකකට පස්සේ දවසක ලොකු ෂිප්මන්ට් එකක් යවන්න තිබුණා. හවස 5 වෙනකොටම අහස කළු කරලා මහා වැස්සක් පටන් ගත්තා. හරියට අහස කඩාගෙන වැටෙනවා වගේ. සේවකයෝ ගොඩක් අය 5:00ම වෙද්දි බස්වල නැගලා ගෙවල් වලට දිව්වා. ඉතුරු උනේ හදිසි වැඩ තියෙන කීප දෙනෙක් විතරයි. රෑ 7 වෙනකොට පැකිං සෙක්ෂන් එකේ හිටියේ කසුන් විතරයි. මමත් මගේ ඔෆිස් රූම් එකේ වැඩ ඉවර කරලා එළියට බැස්සේ ගෙදර යන්න හිතාගෙන. ඒත් මගේ කකුල් දෙක ඉබේම ඇද්දුනේ පැකිං සෙක්ෂන් එක පැත්තට. මුළු හෝල් එකම පාළුයි. තනින් තන පත් වුණු ඩිම් ලයිට් එළිය විතරයි තිබුණේ. වහලට වැටෙන වැහි බින්දු සද්ද නිසා පරිසරය තවත් গুপ্ত වෙලා තියෙනවා. කසුන් අන්තිම පෙට්ටිය සීල් කර කර හිටියා. "කසුන් තාම ගියේ නැද්ද?" මම ඇහුවා. එයා ගැස්සිලා හැරිලා බැලුවා. "ආ මිස්, මේක ඉවර කරලම යන්න කියලා බැලුවේ. මිස් යන්නේ නැද්ද?" මම යන්න හැදුවේ. ඒත් වැස්ස සැර වැඩි නිසා ටිකක් ඉන්න හිතුණා. මම බොරුවක් කිව්වා. ඇත්තටම මට ඕන උනේ එයා එක්ක තනි වෙන්න. මම එයා වැඩ කරන මේසෙට හේතු වුණා. දැන් අපි දෙන්න අතර ලොකු පරතරයක් නැහැ. ෆැක්ටරියේ හීතලත් එක්ක එයාගේ ඇඟෙන් එන උණුසුම මට දැනෙන්න ගත්තා. එයා මගේ දිහා බලන්නේ අමුතු විදිහකට කියලා මට තේරුණා. ඒ බැල්මේ තිබුණේ ගෞරවය විතරක් නෙමෙයි, ඊට එහා ගිය ආදරණීය කුතුහලයක්. "මිස්, මම දෙයක් අහන්නද?" එයා වැඩ කරන ගමන් ඇහුවා. "අහන කසුන්, හැමෝම කියනවා මිස් හරි සැරයි කියලා, යකඩයක් වගේ හයියයි කියලා. ඒත් මට නම් පේන්නේ මිස්ගේ ඇස් දෙකේ ලොකු පාළුවක් තියෙනවා වගේ. මිස් ඇත්තටම සතුටින් දින්නේ?" ඒ ප්‍රශ්නේ මගේ පපුව පසාරු කරගෙන ගියා. කවුරුත් අහපු නැති ප්‍රශ්නයක්. මේ අවුරුදු 24 කොල්ලා මගෙන් අහනවා. මගේ ඇස්වලට කඳුළු පිරුණා. මම අහක බලාගත්තා. ජීවිතේ අපි හිතන තරම් ලස්සන නෑ කසුන්. තනියම මේ ගමන යනකොට හිත හයිය කරගන්න වෙනවා. නැත්තම් වැටෙනවා. මම හීන් හනින් කිව්වා. එයා එයාගේ වැඩේ නතර කරලා මගේ ළඟටම ආවා. "මිස් තනි වෙන්න ඕනේ නෑ. මිස් ටෝනි නම් මම ඉන්නවා මිස්ගේ තනියට." එයාගේ කටහඬේ තිබුණේ පුදුම විශ්වාසයක්. එළිය අකුණක් ගැහුවා. ඒ සද්දෙට මම ඉබේම ගැස්සිලා කසුන්ගේ පැත්තට බර වුණා.
එයා මාව වැටෙන නොදී අල්ලගත්තා. එයාගේ රළුවත් මගේ උරහිසේ වැදෙනකොට මගේ ඇඟ හිරිවැටිලා ගියා. ඒ ස්පර්ශය මම අවුරුදු ගාණක් තිස්සේ හෙව්වූ ආරක්ෂාව කියලා මට දැනුණා. "සෝරි මිස්." එයා අත ගන්න හෙදුවා. "එපා." මම එයාගේ අත මගේ අතින් තද කරගත්තා. ටිකක් වෙලා ඔහුම ඉන්න. අපි දෙන්න විනාඩි ගාණක් එකිනෙකාගේ ඇස් දිහා බලන් හිටියා. එතන තිබුණේ සුපර්වයිසර් කෙනෙක් සහ සේවකයෙක් නෙවෙයි. හිතින් තනිවුණු ගැහණියක් සහ ඒට ආදරය කරන්න බලාපොරොත්තු වෙන පිරිමියෙක් විතරයි. "කසුන්, ඔයා බය නැත්ත මම ගැන?" මම ඇහුවා. "මම බය නෑ දිලිනි." එයා පළවෙනි වතාවට මගේ නම කිව්වා. "මම දන්නවා ඔයාගේ සැරමූණට යටින් ඉන්නේ හරිම ආදරණීය කෙනෙක් කියලා. මට ආසයි ඒ කිනාව පරිස්සම් කරන්න." එයා හෙමින් මගේ මූණට ලං වුණා. මගේ හදවත ගැහෙන වේගය වැඩි වුණා. එයාගේ හුස්ම මගේ මූණට දැනුණා. ඒ මොහොතේ මම මගේ දැස් පියාගත්තා. එයාගේ දෙතොල් මගේ නළල මත නතර වුණා. ඒ හාදුව රාගික එකක් නෙවෙයි. ඒක මගේ ආත්මයටම දෙනුණු ගෞරවනීය ආදරයක සලකුණක්. මගේ ඇස්වලින් ගැලපු කඳුළු බින්දු එයාගේ ඇඟිලි තුඩින් පිහද දැම්මා. "අඬන්න එපා. අද ඉඳන් ඔයා තනි නෑ." එයා මාව එයාගේ පපුවට තුරුල් කරගත්තා. එයාගේ ෂර්ට් එකේ නියන දාඩිය සුවඳ පවා මට දැනුනේ මල් සුවඳක් වගේ. ඒ පුළුල් පපුවේ උණුසුම ඇතුලේ මට මගේ සියලුම ප්‍රශ්න අමතක වුණා. අපි දෙන්නයි අඳුරු කාමරේ වැස්ස දිහා බලාගෙන ගොඩක් වෙලා තුරුල් වෙලා හිටියා. වචන වලින් කියන්න බැරි ගොඩාක් දේවල් ඒ නිහඬතාවය ඇතුලේ හුවමාරු වුණා. පහුදා උදේ මම වැඩට ආවේ වෙනද වගේ යකඩ ගැහණිය විදිහට නෙවෙයි. මගේ මූණේ හිණක් තිබුණා. මගේ ඇස්වල දීප්තියක් තිබුණා. ෆැක්ටරියේ හැමෝම පුදුම වුණා. "අත මිස්ටර් වකද වෙලා තියෙන්නේ කියලා." මම ලයින් එකේ රවුන්ඩ් එක යනකොට පැකින් සෙක්ෂන් එකේ ඉන්න කසුනුව දැක්කා. එයා යන්තමම ඔළුව උස්සලා මගේ දිහා බලලා hina වුණා. ඒ hinaව ඇතුලේ තිබුණු රහස දන්නේ අපි දෙන්න විතරයි. දවල් කෑම වෙලාවේ අපි දෙන්න ස්ටෝර් රූම් එක පිටිපස්සේ තියෙන පොඩි බංකුවේ මුණ ගැහුණා. කවුරුත් එතනට එන්නේ නැහැ. "කෑවද?" එයා ඇහුවා. "නෑ, ඔයා කෑවද?" "මම කෑවා. මම පොඩි දෙයක් ගෙනාවා." එයා සාක්කුවෙන් චොක්ලට් එකක් අරන් මගේ අතේ තිබ්බා. "පිස්සුද කසුන්? ඔයාගේ පඩියෙන් මේව වියදම් කරන්න එපා." මම කිව්වත් මගේ හිත පිරුණා. කෝටිපතියෙක් දෙන මැණික් මාලයකට වඩා එයා දාඩිය මහන්සියෙන් හම්බ කරලා ගෙනාපු ඒ චොක්ලට් ටික මට වටිනවා. අපු දෙන්න අතර තිබුණු සම්බන්ධය ෆැක්ටරි ඇතුලේ කාටවත් දැනගන්න තිබ්බේ නෑ. ඒක තහනම් ගහේ ගෙඩියක් වගේ. මම ඉහළ නිලධාරිනියක්. එයා කම්කරුවෙක්. සමාජي මොනවා කියයිද කියන බය මට තිබුණා. ඒත් කසුන්ගේ ආදරේ ඉස්සරහා ඒ බය නැති වෙලා ගියා. දවසක් මම වැඩ කරද්දී මගේ අත පොඩ්ඩක් තුවාල වුණා. කවුරුත් ඒක ගණන් ගත්තේ නෑ. ඒත් කසුන් දුවගෙන ඇවිත් එයාගේ ලේන්ස් වරන් මගේ අතේ බැන්දා. "පරිස්සමින් වැඩ කරන්න බැරිද? මට රිදෙනවා ඔයාට තුවාල වෙනකොට." එයා කිව්වේ වටපිට බරන ඩමන් රහසින්. එදා තමයි මට තේරුනේ පදවි තානාන්තර, වයස, සල්ලි මේ කිසි දෙයක් ආදරයට අදාළ නැහැ කියලා. වැදගත් වෙන්නේ හදවත් දෙකක් ගැළපෙන එක විතරයි. අපේ සම්බන්ධයේ ටික කාලයක් යද්දී රහසක් විදියට තියාගන්න අමාරු වුණා. සමහර අය අපි ගැන කසුකුසු වහන්න පටන් ගත්තා. "දිලිනි මිස්, අර පැකින් එකේ කොල්ල එක්ක යාළුයිලු" කියලා කතා පැතිරුණා. දවසක් මැනේජර් සර් මාව කැඳවුවා. "දිලිනි, මට පොඩි ආරංචියක් ආවා. තමන්ගේ තත්ත්වය ගැන හිතලා වැඩ කරන්න. වැඩ කරන ළමයි එක්ක සම්බන්ධතා පවත්වන එක රූල්ස් වලට විරුද්ධයි." මගේ ඇඟ සීතල වුණා. මට මගේ රස්සාව නැති වෙයිද? නැත්තම් කසුන්ව අස් කරයිද? මම එදා හවස් වෙනකන් හිටියේ ගින්දරෙන් වලේ. හවස මම කසුන්ව මුණ ගැහුණා. "කසුන්, අපිට මේක නවත්තන්න වෙයිද?" සර්ලා දැනගෙන. මම ඇඬුවා. කසුන් මගේ අත් දෙක අල්ලගත්තා. "දිලිනි, රස්සාවද වටින්නේ අපි දෙන්නද? මම ඕනනම් වෙන රස්සාවක් හොයාගන්නම්. ඒත් මම ඔයාව දාලා යන්නේ නෑ. ඔයා මගේ යකඩ ගැහණිය නෙවෙයි. ඔයා මගේ ජීවිතේ." එයාගේ වචන මට මහා හයියක් වුණා. අපි තීරණය කළා කාටවත් බය අපි වෙන් වෙන්නේ නෑ කියලා. මම තීරණය කළා
මගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. මාස ගානකට පස්සේ අපි දෙන්න විවාහ වෙන්න තීරණය කළා. මුලදී ගෙවල් වලින් විරුද්ධ වුණත් කසුන්ගේ උත්සාහයයි මගේ තීරණයයි නිසා හැමෝම කැමති වුණා. එයා දැන් වෙන තැනක වැඩ කරනවා. මම තාමත් ගාමන්ට් එකේ සුපර්වයිසර්. හැබැයි දැන් මම ඉස්සර වගේ යකඩ ගැහණියක් නෙවෙයි. මගේ මූණේ දැන් හිනාවක් තියෙනවා. ලයින් එකේ ළමයි එක්ක මම සුහදව කතා කරනවා. මගේ වෙනස ගැන හැමෝම පුදුම වෙලවා. ඒ වෙනසට හේතුව කසුන්. එදා වැහිබර රාත්‍රියේ එයා මගේ ජීවිතේට ආවේ නැත්තම් මම තාමත් හුදකල යකඩයක් විතරයි. එයා මගේ යකඩ හිත උණු කරලා ආදරෙන් පුරවල රත්තරන් හදවතක් බවට පත් කළා. දැන් අහස කළු කරගෙන වහිනකොට මට බයක් දෙන්නේ නැහැ. මොකද මම දන්නවා ඒ වැස්ස තමයි මගේ පාළු ජීවිතේට වසන්තය අරගෙන ආවේ කියලා. සැබෑ ආදරය කියන්නේ ශරීරේ බදා ගන්න එක නෙවෙයි. කෙනෙක්ගේ ආත්මය සුවපත් කරන එක කියලායි මම අද විශ්වාස කරන්නේ.